රවට්ටලා ගහන්න පුළුවන් සුපිරිම ට්‍රික් වගේ. ඉතින් මචං මේ ටික නම් ඉතින් මිස් කරගන්න එපා. ඉතින් කොහොමද ඉතින් අද වීඩියෝ ඉතින් අවසාන බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් මචං අද වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරන්න. වීඩියෝ නරක නම් මචං ඒ subscribe කරලා එක මට කොහොමද තෝරන්නේ නැහැ ඔබලා කොහොමද දන්නවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මචං අපිට ගේම් එක හරියට ගහන්න ඕන නම් මචං ඒ සුපිරියර් ඉතින් අපිට headshot එකක් ගහන්න පුරුදු වෙන්න ඕනේ. wall ගහන විදිහ දැනගන්න ඕනේ. ඒ වගේම මචං සුපිරියර් IQ එකකුත් තියෙන්න ඕනේ මචං. ඒ කියන්නේ මොලෙන් සුපිරියර් ගේම ගහන ඒවා. ඉතින් මචං මේ මොලෙන් ගේම ගහන අය තමයි ඉතින් දරුණුම කට්ටිය ඉතින් ඔය headshot ගහන movement දාන කවුරුවත් නෙමෙයි. ඉතින් භයානකම කට්ටිය ඉතින් මේ IQ එකෙන් ගහන අය තමයි ඉතින් භයානකම ගේම් එකේ. ඉතින් මචං මේක වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කතා කරනවා මම ඉතින් IQ එකෙන් සුපිරියර් එනිමින්ව රවට්ටලා confuse කරලා ගහන විදිහ. ඒ වගේම මචං headshot movement glue wall trick වගේ ඉතින් ඔයගොල්ලන් දැනගන්න ඕන නම් මගේ channel එකේ ඕන තරම් වීඩියෝ දාලා තියෙනවා මචං. ඉතින් ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් ඒවා ගැන. ඉතින් මචං අද වීඩියෝ බලන්න යන්න කලින් ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා මම මතක් කරනවා මචං. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. මොකද කියනවා නම් මචං ඉතින් මගේ channel එකේ subscribe ලා 20000 ගන්නවා පොඩ්ඩයි මචං ඕනේ. ඉතින් ඔයගොල්ලන් support එක ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න. ඉතින් මචං ඔබලා දන්නේ මම වැඩි කියවන් ඩයල් යන්න නෙමෙයි කියලා. එහෙනම් අපි බලමු අපේ පළවෙනි ට්‍රික් එක මොකද්ද කියලා. ඉතින් මචං අපේ පළවෙනි ට්‍රික් එක තමයි දැන් ඇප්ලැප්ට මූවමන්ට් කියන්නේ. ඉතින් මචං මේ වීඩියෝ බැලුවාම මේක මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මචං. ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ විදිහට ප්‍රෝලා ඉතින් සැරින් නැවි හතර අටේටම කැරක් මූවමන්ට් එකක් දානවා. ඉතින් මචං ඒක මුලින්ම කරන්නේ මචං ඔයගොල්ලෝ රන් එක ඔබනවා ඊට පස්සේ නැවෙනවා. ඊට පස්සේ මචං ඔයාලට පුළුවන් දකුණු පැත්තකට හරි වම් පැත්තකට හරි ඕන පැත්තකට කපන්න මචං. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මං හිතනවා මචං මුලින්ම රන් එක එබ්බා ඊට පස්සේ නැවුණා. ඊට පස්සේ මචං ඔයගොල්ලන්ට ඕන පැත්තකට කපන්න පුළුවන් වමට හරි දකුණට හරි. ඉතින් මචං මේ ට්‍රික් එක කරන්න පට්ටම ලේසි ස්ටෙප් 3යි තියෙන්නේ. හැබැයි මචං මේක එකපාරක් කරලා හරියන්නේ නැහැ. ඉතින් මේ 10 පාරක් 15 පාරක් විතර කරන්න ඕනේ එක දිගට. ඒතකොට තමයි ඔක හරියට වැටෙන්නේ. ඒ කියන්නේ මචං මේ ට්‍රික් එක සැරින් සැරේ අපි කරන්න ඕනේ. ඒතකොට තමයි ගානට සුපිරියට මේක වැටෙන්නේ. ඉතින් එකපාරක් කරලා කොයි වෙලාවකවත් නවත්තන්න එපා. ඉතින් 10 පාරක්වත් අඩුම කරන්න ඕනේ ඕක. එහෙමම ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන එනිමේට හෙඩ්ෂොට් එක ගාලා මරලම දාන්න තමයි. ඉතින් මචං ඔයගොල්ලෝ ඒකත් දැනන් ඉදිරියට කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. අපි දෙවෙනි ට්‍රික් එක බලන්න යන්න කලින් මේ වීඩියෝ ලයික් එකක් දාලා සෙට් වෙන්න මචං. ලයික් එක ඔබත් ඉතින් 3 පාරක් ඔබම. ඒතකොට තමයි වැඩියෙන් ලයික් හම්බෙන්නේ. මචං ආයනේ එනිමියක් කන්ෆියුස් වෙලා යනවා මේ ට්‍රික් එක දැම්මොත්. අපි බලමු මේක දාන්නේ කොහොමද මොනවද මේ ට්‍රික් එක කියලා මේ ෆේක් ක්‍රෂ් මූවමන්ට් කියන්නේ මොකද්ද කියලා අපි බලමු ඔක්කොටම කලින්. ඉතින් මචං ඔබලා මෙහෙම හිතාන්කෝ එනිමියගේ උබයි ඉතින් වෝල් එක හරි මොකක් හරි ඉතින් කවර් වෙලා ඉන්නොත් දෙන්නගේ එක එකක් ඉතින් එළියට පයින් ඉන්නේ. ඉතින් මචං ඔය CS වගේ වල නම් මේ ගොඩක් දුරට වෙනවා. ඉතින් දෙන්න එක එකක් පයින් නැහැ. ඉතින් වෙලාව වෙනවා විතරයි මචං. ඉතින් සෝන් වෙනකම් මුන් දෙන්න මෙතනට වෙලා ඉන්නවා. ඉතින් මචං ඒ වගේ වෙලාවක අපේ එනිමියා ඉතින් එළියට ගන්න සුපිරිම ට්‍රික් එකක් තියෙනවා මචං. ඒකට තමයි ඉතින් ෆේක් ක්‍රෂ් මූවමන්ට් කියන්නේ. අපි බලමු ඒක දාන්නේ කොහොමද කියලා. ඉතින් මචං ඔයගොල්ලෝ මොකක් හරි කවර් වෙලා ඉද්දි මුලින්ම එළියට පයින්න ඕනේ සිටි ගාලා. පැනලා මචං ඒ ෂණික මචං ඔයගොල්ලෝ නැවිලා අනිත් පැත්ත හැරලා ආයෙ ඔයගොල්ලන්ගේ වෝල් එක පැත්තට දුවන්න ඕනේ. ඊට පස්සේ හිතනවා මචං ඉතින් එනිමියා ඔබලා එළියට පැන්න කියලා. එනිමියත් පයින්න වෝල් එකෙන් එළියට. ඊට පස්සේ තියෙන ඔබලාට සිටි ගාලා අනිත් පැත්තට එනිමියාට ගහන්න. ඉතින් මචං මේක නම් පට්ටම ට්‍රික් එකක් තමයි මචං. අනිවාර්යයෙන්ම දාන්න කියලා මතක් කරනවා. මේක නම් ඉතින් ආයෙ නෑ එනිමියා කන්ෆියුස්ම වෙලා යනවා මෙන්න මේ ට්‍රික් එකට. දැන් ඉතින් තියෙන්නේ අපේ තුන්වෙනි ට්‍රික් එක මොකක්ද කියලා දැනගන්න. ඒක දැනගන්න යන්න කලින් මගේ channel එක ඉතින් තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගත්තා ඔයගොල්ලන්ට upcoming video මේ වගේ tips and tricks video ඒ වගේ free fire ගැන news free fire update ගැන news වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන් දැනගන්න පුළුවන්. ඒක නිසා මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගෙන මේ වගේ video හැමදාම බලන්න. ඉතින් මචං ලංකාවේ මේ වගේ channel අඩුයි free fire ගැන හැමදේම කියලා දෙන ඒවා. ඒක නිසා මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් ඉතින් අපි බලමු අපේ තුන්වෙනි trick එක මොකද්ද කියලා. ඉතින් තුන්වෙනි එක තමයි මචං confusing movement කියන්නේ. ඉතින් මචං මේ trick එක දාන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ wall එකක් ඉස්සරහට දාලා මචං ඉතින් rush එකකට යන වෙලාවෙ තමයි මේ trick එක දාන්නේ. අපි බලමු ඉතින් මේ trick එක මොකද්ද කියලා. ඉතින් මචං මේක කරන්නේ ඉතින් ඔයගොල්ලෝ rush එකකට යන වෙලාවෙදි මචං wall එකක් ඉස්සරහට දාගෙන ඔයගොල්ලෝ වැඩි පැත්තකට බරක් දීලා wall එකක් ගහන්න ඕනේ. ඒ කියන්නේ මචං දකුණු පැත්තට වගේ යනවා කියලා හිතන විදිහට wall එකක් ගහන්න ඕනේ. හැබැයි මචං අපි දකුණු පැත්තෙන් wall එකකින් එහා පැත්තට යන්නේ වම් පැත්තෙන් ගිහින් තමයි එනිමියට ගහන්නේ. ඒ කියන්නේ මචං ඉතින් එනිමියව කන්ෆියුස් කිරිල්ලක් තමයි රැවට්ටීමක් තමයි එතනත් වෙන්නේ. තේරුම් නැති කෙනෙක්ට ඉතින් ආයෙ බලා ගන්න පුළුවන් මචං. ඉතින් අපි wall එකක් දානවා ඉස්සරහන් නියන් ඉතින් දකුණු පැත්තට යනවා වගේ එනිමියට හිතන විදිහට. හැබැයි මචං ඉතින් අපි දකුණු පැත්තෙන් නෙමෙයි එනිමියට ගහන්න යන්නේ වම් පැත්තට හැරෙ වම් පැත්තෙන් තමයි යන්න හදන්නේ. අපි බලා ගන්න පුළුවන් එකත් මේ විදිහට. ඉතින් ඒ වගේ විදිහට කරාම මචං එනිමියා කන්ෆියුස් වෙනවා. ඔන්න ඉතින් මචං අද වීඩියෝ එකත් ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේ part 2 ඕනේ කියන අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න මචං. මම අනිවාර්යයෙන්ම ගේන්න ඔයගොල්ලන් කමෙන්ට් මත. ඒ විතරක් නෙමෙයි මචං අද වීඩියෝ කරන ඔයගොල්ලෝ මොනවම හරි ඉගෙන ගත්තා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න මචං. ඒ වගේම like එකක් දාන්න. ඒ වගේම මචං subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝන් හම්බෙමු. goodbye.